අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. මම කලින් දාපු වීඩියෝ එක සමහර අයට හොඳටම වැඩ කරලා තිබ්බා. ඉතින් තවත් කට්ටියට ඒක වැඩ කරලා තිබ්බේ නැහැ. ඒ ට්‍රික් එක වැඩ කරලා නැති කට්ටියට මම අද මේ වීඩියෝ ගේන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් මම කලින් දාපු වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මොකද මම අද කරන්නේ ඒ වැඩ කරපු නැති කට්ටියට මොකද්ද කරන්න ඕන කියලා තමයි ඊළඟට කරන්න තියෙන මොකද්ද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි එහෙනම් අපිට මේක හදන්න නම් මුලින්ම වෝල්ට් එකට යන්න ඕනේ. වෝල්ට් එකේ අපිට දාලා තියෙන කිට් ඔක්කොම අයින් කරන්න ඕනේ. ඔක්කොම ඩිෆෝල්ට් දාගන්න ඕනේ. ඩිෆෝල්ට් දාගත්තේ නැත්නම් ඔයාලට කිට්ටේ පෙන්නනවා. අපි දාන කිට්ටේ පෙන්නන්නේ නැහැ. ඒකින්ද අපි ඔක්කොම ඩිෆෝල්ට් දාගමු. මම ඔක්කොම දාලා තියෙන ඩිෆෝල්ට්. ඒ හින්දා මට කිට්ටේ පෙන්නනවා. මේක හදාගත්තට පස්සේ මේකෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මතක් කරලා subscribe කරලා ඒක ළඟ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. අයින් වෙලා අපි යන්න ඕනේ මේකේ preset එකට. preset එකේ අපි බලන්න ඕනේ අපිට ඕනේ character මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මම මෙතන මේ තරු ලකුණු දාලා තියෙනවා characters ටික. ඒ characters ලා විතරයි අපිට දාගන්න පුළුවන්. මම එකෙන් character කෙනෙක් තෝරගත්තා. මේකට මම දාලා නැහැ. හරි දැන් අපි මේකෙන් back වෙමු. දැන් අපි අපේ app එකට යමු. app එකේ let's go දීලා මේ FF තෝරලා දැන් අපි බන්ඩල් එක තෝරගමු. අපිට ඕනේ බන්ඩල් එක. මම මේ යට මේක තෝරනවා. ඊට පස්සේ apply දීලා හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන apply successful කියලා වැටලා තියෙනවා. හරි දැන් අපි මේකෙන් back වෙලා back වෙන්න කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. මුලින්ම ඔයාලා දැන් game එකේ ඉන්නවා නම් game එකෙන් අයින් වෙන්න ඕනේ. ඒකට අපි මේක menu එකෙන් අයින් කරලා දාන්න ඕනේ game එක. අපි අයින් කරමු game එක. game එක අයින් කරගන්න ඕනේ. හරි දැන් අපි ආයෙත් අපේ game එකට log වෙමු. මෙහෙම log වෙමු අපි game එකට. අපි බලමු අපිට character එක හරියටම වැටලාද කියලා. හරි guys ඔයාලට පේනවා ඇති කිට් එක ලස්සනට වැටලා තියෙනවා. කිසිම මොනවද දාලා නැහැ. ඉෆෙක්ට් පහ ඔක්කොම පෙන්නනවා. හරි යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. නොදන්න කට්ටියට දැනගන්න මේක ෂෙයා කරලා ඔයාලට තියෙන අදහස කමෙන්ට් එකකින් කියන්න. තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.